ඉතින් ඔයාලගේ නිවසත් මේ වගේ ස්මාර්ට් කරගන්න ඕන නම් මගේ වීඩියෝ බලන්න කියලා ආරාධනා කරනවා. දැන් යමු අපි වීඩියෝ එකට. ඉතින් හැමෝටම ඔන්න ආදාරගෙන ආවලට කොහොමද අපි මේ එක ගයක් ඩිසයින් කරන්නේ සහ මේකේ තියෙන ඩිවයිස් කොහොමද අපි ඒ කියන්නේ වයර් කනෙක්ෂන් කරගන්නේ කොහොමද කියලා. ඉතින් සාමාන්‍ය තට්ටු තුනක් වගේ තියෙනවා එක ගෙදරක. ඒකේ අපි තට්ටු තුනටම එක හබ් එක ගන්න දාන්න ඕන. එතකොට වෝටර් ලීක් සෙන්සර් දාන්න ඕන. එතකොට අපි ෂැන්ලිය වලට T1 එක තමයි සජෙස්ට් කරලා තියෙන්නේ. T1 එකක් අපි මෙහාට දෙනවා. T1 හැම පැනල් එකකම 4-5ක් විතර වගේ දාන්න ඕන. ඒ කියන්නේ කාමරේට එක ගානේ. සහ AC තනි කන්ට්‍රෝලර් එකකින් මෙයාලට කන්ට්‍රෝල් කරන්න ඕනේ කිව්වා. ඉතින් කාමරේට එක තර්මෝස්ටැට් එකක් ගන්න තියෙනවා. ඉතින් ඒ තර්මෝස්ටැට් එක අපේ වයර්ලස්ලි අපේ එක මල්ටිපල් ඩිවයිස් එකකට කනෙක්ට් වෙනවා. ඉතින් ඒකේ ඔක්කොම ඩිවයිස් ටික ඉතින් පෙන්නනවා. ඉතින් අද අපි යන්නේ ඔයාලට කොහොමද මේ එක නිවසක් අපි ඩිසයින් කරන්නේ සහ කොහොමද මේ ඩිවයිස් වලට අපි වයර් කනෙක්ෂන් කරගන්නේ කියන එක ගැන පොඩි හැඳින්වීමක් කරන්න. ඉතින් මගේ වීඩියෝත් එක රැඳිලා ඉන්න. ඉතින් තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඉතින් මේ වගේ වීඩියෝ මම ඉස්සරහට තරගෙන යනවා. මෙතන තියෙන මේ රවුටර් එකක්. ඉතින් මේක PO පෝට් 4ක් තියෙනවා. ඒ වගේම රවුටර් එකක්. ඉතින් මොකද අපේ මේ හබ් ටික එකම අපි නෙට්වර්කින් එක තියාගන්නවා. කියන්නේ IP එක තියාගන්න ඕන. ඒකින්ද අපි මෙතෙන්ට ගෙනත් තියෙනවා රවුටර් එකක්. ඉතින් මේ හැම ෆ්ලෝ එකකම එක ගානේ තියෙන නිසා අපි පෝෆෝට් PO එකක් තමයි මෙතෙන්ට දාලා තියෙන්නේ. ඉතින් පළවෙනි මහලේ තියෙනවා ආයේ දෙවෙනි මහලේ තුන්වෙනි මහලේ. ඉතින් ඒ විදිහට ඉතින් ඔන්න දැන් මේ වයර් ටික අපි ඔක්කොම පංච් කරගන්න ඕන. ඉතින් මහල් තුනේ මේ වගේ අපේ පැනල් එකක් තියෙනවා. ස්මාර්ට් පැනල් එකක්. ඉතින් බේසික් විදිය මේ විදිහට තමයි අපි ඩිසයින් කරලා තියෙන්නේ. සහ ඉතින් මගේ කලින් වීඩියෝ බලන්න නැති ඔයාලා ඒ විදිහට අපි වයර්ලස්ලි ඩිවයිස් එකතු කරලා තියෙනවා. ඉතින් මේ T1 එහෙම ඔක්කොම වයර්ලස් තමයි එකතු වෙන්නේ. ඉතින් මේ තියෙන්නේ දෙවන මහල එක. ඉතින් මේකෙත් අපිට එක වයරක් ඇවිල්ලා තියෙන මං කිව්ව විදිහටම. ඉතින් මේකත් පංච් කරලා අපේ M3 හබ් එකට අපි දාගන්න ඕන. ඉතින් T1 4ක් තියෙනවා. ඉතින් මේ හබ් එකකට අපිට 140ක් වගේ ඩිවයිස් කනෙක්ට් කරන්න පුළුවන් එක හබ් එකකට. ඉතින් මේ තියෙන තුන්වෙනි මහල. ඉතින් මේකේ තියෙනවා අපිට T1 එකක් දීලා තියෙනවා කියන්නේ channel එකකට. ඊට පස්සේ අපිට FHU වලට අපි T2 එකක් ගෙනත් තියෙනවා. සහ අපේ VRF controller එක තියෙනවා උඩ. ඒ කියන්නේ AC වලට. සහ එක හබ් එකක් තියෙනවා. ඉතින් මේකත් අපි පංච් කරලා දාගන්න ඕන. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් මේ FHU එක කොහොමද කනෙක්ට් කරන්නේ කියලා. ඉතින් එළියේ පැනල් එකක් තියෙනවා. ඒ පැනල් එකෙන් CAT6 එක කරා තමයි අපි අරන් යලා තියෙන්නේ. මොකද මේක dry contact relay ගන්න. ඒක හින්දා dry contact වුණාම අපිට අපි automation එක හදා ගන්නවා. අපේ alarm system එක වදින්න සහ ඒ කියන්නේ push message එකක් එන විදිහට notification එකක් එන විදිහට අපි FHU panel එක බලමු. FHU එකේ ඉතින් අපි drawing එකේ තියෙන විදිහට අපිට dry contact එකක් ඇවිල්ලා තියෙනවා ඒකේ. ඉතින් ඒ terminal වලට අපේ wire එක connect කරගන්න විතරයි මෙතන තියෙන්නේ. ඉතින් එයාලගේ system එක manually වැඩ කරනවා නම් අපේ system එක මේ wire ටික connect කරගත්තාම අනිවාර්යෙන් වැඩ කරන්න ඕන. ඉතින් අපි ඉස්සෙල්ලා manual test එකක් කරලා ඉවරලා තමයි මේක සවි කරගන්නේ. manual test එකක් කරනවා එයාලගේ air flow එකේ pressure එක කොහොමද ඒ ඔක්කොම test කරලා තමයි මේක සවි කරගන්නේ. ඉතින් ඊට පස්සේ අපිට පුළුවන් FHU එකේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද කියලා අපේ T1 එක හරහා ස්මාර්ට් විදිහට බලා ගන්න. ඒ කියන්නේ air flow එකේ block එකක් තියෙනවද නැත්නම් air flow එක වැඩ කරනවද හරියටම ඒ වගේ අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ panel එක මේ තියෙන්නේ එයාලගේ manual system එක තමයි මේ තියෙන්නේ. ඉතින් මම ඔයාලට පෙන්නුවා FHU එක සහ AC එක කොහොමද මේ කනෙක්ට් කරගන්නේ. FHU කියන්නේ ඉතින් මේකට අපි කාමර වලට ප්‍රෙෂර් එකක් දෙනවා. ඉතින් ඒකේ අපිට ප්‍රෙෂර් එකේ පොඩි ප්‍රශ්නයක් හරි මොකක් හරි આવොත් එහෙම ඒ කියන්නේ air flow flail එකක් වගේ આવොත් සහ dirty filter එකක් આવොත් එහෙම අපේ smart T2 relay එකෙන් අපිට notification එකක් සහ alarm system එකක් වදින විදිහට තමයි අපි මේක මේ ගෙදරක් අපි ඩිසයින් කරන්නේ. ඉතින් දිගටම රැඳිලා ඉන්න මගේ වීඩියෝත් එක්ක මගේ channel එකත් එක්ක රැඳිලා ඉන්න කියන ගමන් අදට අපි සමු ගන්නවා. නැවතත් අලුත් වීඩියෝ එකක් අරගෙන එනකන් මගේ channel එක subscribe කරලා තියාගන්න. වැදගත් වෙයි කියලා හිතනවා වීඩියෝ එක.